අද අපි කතා කරන්න යන්නේ ලංකා රාජාවලියේ එන තවත් වැදගත් රජ කෙනෙක් වන සොලී රජ එලාර ගැනයි. එලාර රජු ලංකාවට පැමිණ රාජ්‍යත්වය ලබා ගන්න තෙක් කතාව මේ කොටසින් ඔබට අද මම විස්තර කරනවා. ඉතින් එතනින් පසු එලාර රජුගේ කතාව අපිට ගොඩක් රසවත් විදිහට දුටු ගැමුණු කතා පුවතත් සමග කතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනා දන්න කෙනෙක් තමයි මේ එලාර රජු කියන්නේ. ඒ නිසා අපි එලාර රජුගේ අතීතය පිළිබඳ තොරතුරු කිහිපයක් අද ගෙනෙනවා. මොකද එලාර රජු ලංකාද්වීපය තුළ ප්‍රචලිත වුණාට එලාර රජුගේ අතීතය ගැන කරුණු බොහෝම දුර්ලභයි. මහා වංශය තුළ එතරම් කරුණු නොතිබෙන නිසා අපි ඔබට ජනප්‍රවාද සහ විවිධ අදහස් වලින් මතුවුණු කරුණු මුල් කරගෙන තමයි මේ එලාර රජුගේ අතීත කතාව ගෙනෙන්නේ. ඉතින් අපි අතින් කරුණුවල යම් වැරදීමක් වුණොත් අපිව නිවැරදි කරන ලෙස හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ තවත් කතා මතක හිටින විදිහට දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එලාර කියන්නේ දකුණු ඉන්දියාවේ සොලී රටේ සිට මෙරටට පැමිණි ආක්‍රමණිකයෙක්. හැබැයි ඔහු සොලියෙක් නොවන බවයි ජනප්‍රවාදවල තිබෙන්නේ. ඔරියාවේ සිට පැමිණ සොලී දේශය ආක්‍රමණය කරපු එක බලවත් ආක්‍රමණිකයෙක් හිටියා. ඔහු තමයි කාලිංග කාලවේල. මේ කාලිංග කාලවේල සොලී දේශය ආක්‍රමණය කර එහි රජ වුණා. ඔහුට ඉතා විශාල සේනාවක් ඉඳලා තියෙනවා. පාබල වගේම ඉතා විශාල නාවික සේනාවකුත්. ඉතින් එලාර කියන්නේ මෙන්න මේ කාලිංග කාලවේල රජුගේ සේනාවේ එක සාමාන්‍ය සෙබළෙක්. හැබැයි ඔහු සියලු සටන් ශිල්පවල කෙළ පැමිණි දක්ෂ සෙබළෙක්. එලාරට මේ සේනාව තුලම බොහොම නුවණක්කාර සගයෙක් හිටියා. ඔහු නමින් බට්ටාර. චන්ද්‍රගුප්ත රජුට සිටි චාණක්‍ය වගේම බොහොම නුවණක්කාර සටකපට කෙනෙක් තමයි මේ බට්ටාර කියන්නේත්. ඉතින් එලාරට කාලවේල රජුගේ සේනාවේ ඉහළ තනතුරක් ලබා ගන්න මේ බට්ටාරගෙන් ගොඩක් උදව් ලැබිලා තියෙනවා. ඉතින් කොහොමින් හරි මේ දෙන්න අන්තිමට නතර වෙන්නේ කාලිංග කාලවේල රජුගේ සේනාවේ නාවික යුද සෙන්පතියෙක් වෙලා. ඒ වෙනකොට එලාරට Taman යටතේ යුද සේනාවකුත් ඉඳලා තියෙනවා. ඉතින් කාලයක් යද්දී බට්ටාරගේ උපක්‍රමත් එක්ක මේ එලාර Tamanගේ යුද සේනාවත් අරන් රජුගේ සේනාවෙන් ඉවත් වෙලා නැව්පතියෙක් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අවට රටවල් සමග වෙලහෙළදාම් කරලා බොහොම ටික කාලයකින් එලාර සොලී දේශය තුල ඉතාමත් ධනවත් වගේම ලොකු සේනාවක් හිමි නැව්පතියෙක් වෙනවා. දැන් ඔහුගේ ඊළඟ ඉලක්කය වෙන්නේ රාජ්‍යත්වය. නමුත් ඔහුට සොලී දේශය තුල නම් ලෙහෙසියෙන් රාජ්‍යත්වය ලබාගත නොහැකි බව වටහා ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි දකුණු දෙසින් පිහිටි ලංකාද්වීපය කියන රාජ්‍ය ගැන එලාරට තොරතුරු කන වැටෙන්නේ. ලංකාද්වීපය තුල මේ වන විට රජකම් කරන්නේ අසේල නම් රජු. ඔයාලා අපේ channel එකේ මීට කලින් වීඩියෝ ටික පිළිවෙලින් බැලුවා නම් අපි විජය රජුගේ ඉඳලා පිළිවෙලට දේවානම්පියතිස්ස රජු වෙනකම් රජවරු ගැන කතා කරා මතක ඇති. ඉතින් අපි බලමු දේවානම්පියතිස්ස රජුගේ ඉඳලා කොහොමද මේ අසේල රජු වෙනකන් රජවරු ආවේ කියලා. දේවානම්පියතිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වය ලබන්නේ ඔහුගේම සහෝදරවරුන් වූ පිළිවෙලින් උත්තිය, මහා ශිව සහ සූරතිස්ස යන රජවරුයි. සූරතිස්ස රජුගේ සමයේදී මෙරටට සේන සහ ගුත්තික කියන වෙළඳුන්ගේ ආක්‍රමණය සිදු වෙනවා.
සේන සහ ගුත්තික රජකම් කිරීමෙන් පසුව නැවතත් දේවානම්පියතිස්ස රජුගේම සහෝදරයෙකු වූ අසේල රජු ලංකාද්වීපයේ රජ වෙනවා. එලාර රජුගේ පැමිණීම වන විට අසේල රජු පසු වුණේ ඉතාමත් මහලු වයසේ. අනුරාධපුර රාජධානියද දේශපාලනික වශයෙන් බොහොම ව්‍යාකූල තත්ත්වයකට ළඟා වෙමින් තිබුණා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත් එලාර සහ බට්ටාර තම සේනාවත් සමග ලංකා රාජ්‍යයට ඇතුල් වී අනුරාධපුරය ආක්‍රමණය කර අසේල රජු මරා දමා රාජ්‍යත්වය ලබා ගන්නවා. ඉතින් ඔය විදිහට තමයි එලාර රජු ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙන්නේ. එලාර රජු වසර 44ක් ලංකාව පාලනය කළා කියලා මහාවංශයේ සඳහන් කරනවා. සොලී රජෙක් වුණත් ඔහු ඉතා යුක්තිගරුක රජෙක් විදිහට තමයි මිනිසුන් හඳුන්වන්නේ. ඉතින් මේ කොටසට අදාළ කරුණු අපි මෙතනින් නවත්තනවා. එලාර රජු ගැන තවත් තොරතුරු ඉදිරි වීඩියෝ වලදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් කතාවකින් අපි ආයෙමත් නැවත හමු වෙමු.